part 2. ඔයාලා මේ බලන්නේ මම මගේ multiple award ceremony එක දවසේ උනේ මොනවද කියලා. ඉතින් ඔයාලා එදා මම ඇන්දේ blue green shade එකක් තියෙන saree එකක් gold jacket එකත් එක්ක. ඉතින් ලෑස්ති වෙලා එකක් දාගෙන දැන් මේ ලොකේෂන් එකට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් එදා ලොකුවට මට වීඩියෝ කරන්න තිබ්බේ නැහැ. මොකද අලුත් තැනක්. ඉතින් පොඩි වීඩියෝස් ටිකක් ගත්තා. ඉතින් ඔයාලා මේ දකින්නේ multiple district award ceremony එකේ ඕපනින් එකේ තියෙන ලස්සන moments ටිකක්. ඒක මාරම ලස්සන digital dancing ටිකක් තිබ්බා. ඉතින් ඒ ටික බලලා ඊට පස්සේ අපි බලමු මොනවද උනේ කියලා. සමාරම්භ උත්සවයෙන් පස්සේ තමයි අවෝඩ් සෙරමනි එකේ වැඩ පටන් ගත්තේ. ඉතින් මේකෙදි විවිධ ඇක්ටිවිටීස් ගොඩාක් සිදු කරනවා. ඉතින් එක දිස්ත්‍රික් හඳුන්වා දීම්, දිස්ත්‍රික් රිප්‍රසන්ට් කරලා යාළගේ මොනවද වුණු ඇක්ටිවිටීස් කියන එක. ඊට පස්සේ ලෝගෝ එක හඳුන්වලා දුන්නා. එක ලයන්ස්, ගවර්නර්ස්, ඇඩ්වයිසර්ස් ලා රිප්‍රසන්ට් කරලා යාළගේ ස්පීචස් තිබ්බා. ඒ අවුරුද්දේ මල්ටිපල් දිස්ත්‍රික් ප්‍රෙසිඩන්ට්ගේ ස්පීචස් තිබ්බා. ඊගාවට ගිය අවුරුද්දේ කරපු සර්විසස් වලට දිස්ත්‍රික් වයිස්, ප්‍රෙසිඩන්ට්ෂිප් වයිස්, එතකොට එක බෝඩ් වල පොසිෂන් වයිස් මේ විදිහට එක කැටගරි වලට යාළුවට ගෞරවය සහ ටොකන් ඔෆ් ඇප්‍රීසියේෂන්ස් මේ විදිහට ඇගීම් කරා. ඉතින් ඔයාලා මේ දකින්නේ ඒ එක අවස්ථාවන් වල සිදු වුණු දර්ශන කිහිපයක් තමයි. ඉතින් ඒ වගේම මුළු ලංකාවම එකතු වෙන එකක් නිසා මල්ටිපල් දිස්ත්‍රික් අවෝඩ් සෙරමනි මල්ටිපල් මෙන්ෂන් කරලා මල්ටිපල් කියන යටතේ කැටගරිස් වෙන්නේ හැම ක්ලබ් එකක්ම හැම දිස්ත්‍රික්කයක්ම. ඉතින් ඒ හැම දිස්ත්‍රික් එකම ප්‍රෙසිඩන්ට්ස්ලා රිප්‍රසන්ට් කරලා මල්ටිපල් දිස්ත්‍රික් ප්‍රෙසිඩන්ට් එක්ක ෆොටෝස් අරගෙන යාළගේ ක්ලබ් බැනර්ස් ෂෝ කරලා ක්ලබ්ස් මොනවද ඒ විදියට අනිත් අලුත් මෙම්බර්ස්ලට අනිත් මල්ටිපල් දිස්ත්‍රික් වලට මල්ටිපල් එකට අදාළ වෙන අනිත් දිස්ත්‍රික් වලට මේ ක්ලබ්ස් වලට හඳුන්වා දීමේ වැඩසටහන් මේ විදිහේ ගොඩක් ඇක්ටිවිටීස් උනා. ඊට පස්සේ ඔයාලා මේ දකින්නේ ලස්සන ඩාන්ස් එකක්. අපි ඒක බලමු. ඉතින් ඔයාලා මේ අවස්ථාවේදී දකින්නේ එක දිස්ත්‍රික්කවල ක්ලබ්ස් නොමිනේට් කරනවා. ෆස්ට් ප්ලේස් ගත්තම එයාලගේ ප්‍රොජෙක්ට්ස් නොමිනේට් කරනවා මල්ටිපල් එකට. ඉතින් මේකේ පළවෙනි දෙවෙනි තුන්වෙනි අවෝඩ්ස් තමයි මේ වෙනකොට දෙන්නේ. ලංකාවේ හැම දිස්ත්‍රික් එකකින්ම නොමිනේට් එක කැටගරි එකට නොමිනේට් වුණු අවෝඩ්ස් අතරින් 3ක් තමයි ක්ලබ්ස් 3කට යන්නේ. ඉතින් දිස්ත්‍රික් 3කට අයිති වෙන්නේ. ඉතින් මේක ඒ වගේ දිනනවා කියන්නේ එක ප්‍රොජෙක්ට් එකක් කරපු කෙනෙක්ට ඒ අවස්ථාව කියන එක මාරම වටිනවා ඒ දෙත් එක ඉන්න කෙනෙක්ට. ඉතින් මේ තියෙන්නේ අපිට බුෆේ ඇරලා තිබුණු ඒරියා එක. ඉතින් මම පොඩ්ඩක් ගේ පැත්තට ගියා. මේ වෙද්දි බුෆේ එක ඇරලා තිබෙන හැර කැම් රෙඩි වෙන. මේ තමයි අපේ ඩිනර් එක. ඉතින් ඔයාලා මේ දකින්නේ එතෙන්දී තිබුණු තව හොටෙල් එකේ වටපිටාවේ දර්ශන කිහිපයක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අවෝඩ් සෙරමනි දෙකේ වැඩ සිද්ධ වුණේ. ඉතින් එහෙනම් මම මෙතනින් මගේ බ්ලොග් එක එන්ඩ් කරනවා. ඉතින් මේ විදිහට තමයි මගේ තවත්
එක්සයිට්මන්ට් ඇන් හැපි ඩේ එකක් ගෙවුනේ අවෝඩ් සෙරමනි එකත් එක්ක. ඉතින් ඔයාලත් කරේ ඔයාලත් එක්ක ඉතින් මේ තමයි රියෝ ලයිෆ් එකේ another moment. එහෙනම් අයි හම් වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. The winner is... Let's get it! No, no, no! Let's get it!